දිසි ආපදාවෙන් විපතට පත් වෙනවා. තාමත් සහන කණ්ඩායම් වලට ළඟා වෙන්න බැරි ස්ථාන ගණනාවකම ජනතාව තන තන පීඩා විඳින අවස්ථාවක් මේ. රටේ හැම කෙනෙක්ම එක විදිහට ජනතාව වෙනුවෙන් කැප වෙලා එක විදිහට වෙහෙසෙනවා. ඒ අතර වාරයේදී කිහිප දෙනෙක් මේ වැසනය ඇතුලේ දේශපාලන ඕමනා ඉටු කර ගනිමින් ඉන්නවා. අරක නිසා මේක වුණා, මේක කළා නම් අරක වෙන්නේ නැහැ. එහෙම කතා දැන් මතුවෙනවා. හැබැයි දැන් ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ ඇයි අපිට මේක කලින් දැනගන්න බැරි වුණේ කියන කාරණාව. දැන් අරක කළා නම් මේක වෙන්නේ නැහැ. මෙහෙම කියන සමහරු අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු දෙයක් නොකිරීමේ ප්‍රතිවිපාක දැන් අපි රටක් විදිහට අත්විඳින්න ඉන්නවා. මේ විශේෂ වාර්තාව ඒ පිළිබඳව. දිට්වා සුලිකුණාටුව සහ ඇද හැලුණු අසාමාන්‍ය වැස්ස මේ ස්වභාවික ආපදාවේ මුල. දැන් මෙහෙම දෙයක් වෙනවා කියලා ආසන්න අනුමානයට හරි කියන්න නිල බලය තියෙන්නේ අපේ රටේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට. දැන් මේ දෙපාර්තමේන්තුවේ අය කියන්නේ මේ වැසනය කලින් දැනුවත් කළා කියලා. ඇත්තටම එහෙම කරලා තිබුණාද? නොවැම්බර් 27 28 දරුණු විනාශයක් කරපු මේ කාලගුණ තත්ත්වයේ වෙනස ගැන දැනෙන්න පටන් ගත්තේ 26 වැනිදා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. මේ තියෙන්නේ රතු නිවේදනය. මොකක්ද මේක කියන්නේ? බොහෝ ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. උතුරු මැද නැගෙනහිර මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150ට වඩා වැසි ඇති වෙන්න පුළුවන්. සෙසු ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි වර්ෂාපතරයක් ඇති වෙන්නත් පුළුවන්. පැයට කිලෝමීටර 50-60ක් අතර තද සුළං. මුහුදු යන්න එපා කියලාත් කිව්වා. නිවේදනය රතු තමයි. හැබැයි සුළු කුණාටුවක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒක රට මැදින් යන්න පුළුවන්. අසාමාන්‍ය වැස්සක් වැටෙන්න පුළුවන් කියලා මේ රතු නිවේදනයේ කිසිම තැනක තිබුණේ නැහැ. එහෙම තියෙනවා නම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාව ඉස්සරහට ඇවිත් පෙන්වන්න පුළුවන්. අඩුම තරමේ මහවැලි අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව වගේ අත්‍යවශ්‍ය පාර්ශවකරුවන් දැනුවත් කිරීමට කල්තියා පියවර ගත්තා නම් මේ හානිය අවම කරගන්න උත්සාහ දරන්න තිබුණා. මේ ආයතන දෙකම කියන්නේ බරපතල කාලගුණ තත්ත්වයක් පිළිබඳව දැනුවත් කිරීමක් නොකළ බවයි. මිලිමීටර් 100ත් 150ත් අතර වැසිවලට විශේෂ පියවරක් ගන්න උවමනාවක් නොමැති බවත් ඒ ආයතනවල ප්‍රධානීන් අවධාරණය කළා. අන්තිමට මිලිමීටර් 100 150 නෙවෙයි 300 පැනලා වැස්ස තනුත් තිබුණා. නිශ්චිත දත්ත රැස් කරමින් ආසන්න අනාවැකියක් පළ නොකර අර පළාත මේ පළාත ආදී ලෙස පොදු අනතුරු ඇඟවීමක් කරන්න ඉතින් පරිසරයට ගොඩක් සමීප සාමාන්‍ය කෙනෙකුටත් එච්චර අමාරු දෙයක් නෙවෙයි. හැබැයි මෙතන ඊට වඩා විද්‍යානුකූල සහ ආසන්නතම අනාවැකියක් අවශ්‍යයි. ලෝකෙ එහෙම කරනවා. ඒකට ලෝකේ තාක්ෂණය තියෙනවා. දත්ත විශ්ලේෂණය කරලා හදිසි ආපදා ක්‍රියාවලියට අදාළව නිශ්චිත ආයතන හා පුද්ගලයින් දැඩි අවධානයක් යොමු කළ යුතු අයුරින් දැනුවත් කරලා තමන්ගේ කොටස හරියට කළා නම් මේ විපතෙන් වූ හානිය අවම කරගන්න තිබුණා. දැන් අපි එන්නම් නිශ්චිත කාරණයට. කෝර ඩොප්ලර් රේඩාර් පද්ධතිය. ඩොප්ලර් රේඩාර් එකක් තිබුණොත් මොනවද කරන්න පුළුවන් කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන එක අපි කියන්නම්කෝ. උපුටා ගැනීම. කාලගුණ විද්‍යාඥයින් හට මෙමගින් බොහෝ ප්‍රයෝජන ඇති අතර බොහෝ වායුගෝලීය සාධක රේඩාර් මගින් හඳුනා ගැනීමට හැකිය. මෙම උපකරණය කාලගුණ අනාවැකික කාරණේදී ඉතා වැදගත් වන අතර මෙමගින් වායුගෝලයේ දැන් පවතින තත්ත්වය දැන ගැනීමට හැකි අතර ඉදිරි පැය 1-2 අතර කාලයේ සිදුවන වෙනස්කම් ගැන අනාවැකී කීමට හැකියාවක් පැවතුනද දින ගණන් ඉදිරියට කාලගුණ අනාවැකී කීමට මෙමගින් නොහැකි. නමුත් මෙම දත්ත ගණිතමය කාලගුණ ආකෘති මගින් දෙන ඉදිරි දින සඳහා කාලගුණ අනාවැකිවල නිවැරදි භාවය වැඩි කරලීමට යොදා ගනී. ලෝකයේ බොහෝ දියුණු රටවල් සේම දියුණු වෙමින් පවතින රටවල කාලගුණ විද්‍යා ආයතන සතුව මෙම රේඩාර් තාක්ෂණය ඇත. උපුටා ගැනීම අවසන්. දැන් අපි කතා කරමු මේකට කරපු දේ ගැන. අපේ රටට ඩොප්ලර් රේඩාර් එකක් ගෙනහැල්ලා නිකරුණේ බිලිවෙන ජීවිත බේරගන්න උත්සාහයට මුල පිරුවේ දැන් අවුරුදු 19කට කලින්. ඩොප්ලර් එකක් හයි කරන්න කැබිනට් තීරණය ගත්තේ 2006. අවුරුදු 5කින් ඒ කියන්නේ 2011 ඒක ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. දැන් අවුරුදු 19ක් තවමත් ඩොප්ලර් රේඩාර් පද්ධතිය සිහිනයක් විතරයි. රුපියල් කෝටි 5ක් වේදම් කරලා ඉස්සෙල්ලාම ගෙනාපු එකේ ඉතුරු වුණු කෑලි 2-3ක් තවම තියෙනවා. රටේ ජනතාවගේ සල්ලි වලින් සම්පූර්ණම මුදල ගෙවලා ඇමරිකාවේ එන්ටර්ප්‍රයිසස් ඉලෙක්ට්‍රොනික්ස් කෝපරේෂන් කියලා සමාගමකින් ඩොප්ලර් රේඩාර් එකක් මිලදී ගත්තා. ඒක හයි කරන්න ගියේ ගොංගල කන්දේ. ඒත් ඒක හයි කරන්න බැරි වුණා. පටු පාරක් දිගේ දුමකරයකින් අරන් යන්න ගිහිල්ලා කෑලි කඩාගෙන වැටුණා. පස්සේ හෙළි වුණා ඒ ක්‍රියාවලියම කිසිම පිළිවෙලක් නැතුව කරපු දෙයක් කියලා. අඩුම ගානේ මේ වැඩේ කරද්දී ලොග් සටහනක්වත් පවත්වාගෙන ගිහිලා තිබුණේ නැහැ.
ඒ කාලෙම විද්වතුන් පෙන්වලා දුන්නා මේක හෙලිකොප්ටරයක් යොදාගෙන ගෙනියන්න තිබුණ එකක් කියලා. දොඹකරයක් ගෙනල්ලා තිබුණේ ඒකට හරියන හෙලිකොප්ටරයක් නැහැ කියලා. විමර්ශන වාර්තාවලට අනුව එදා මේ උපකරණ ගොංගල කන්දේ හයි කරන්න අඩුම තරමේ ගුවන් හමුදාවේ වගකිව යුතු අය එක්ක කතා කරලවත් තිබුණේ නැහැ. අන්තිමට මේ වැඩෙන් රටේ ජනතාවගේ මුදල් රුපියල් මිලියන 400කට වැඩි ප්‍රමාණයක් විනාශ කරලා දැම්මා. 2017 අප්‍රේල් 21 ඩොප්ලර් එකේ කොටස් නැව්ගත කළේ තවත් අමතර රුපියල් මිලියන 5.6ක් වියදම් කරලා. හැබැයි 2014 වෙනකොට ඒක මිලදී ගත්ත සමාගමත් බංකොලොත්. ඇමරිකාවට යවපු ඒවා ආපහු ආවා කියලා කිසිම තොරතුරක් අපිට නම් දැනගන්න නැහැ. ඩොප්ලර් රේඩාර් පද්ධතියට රක්ෂණයක් කරන් තිබුණත් රක්ෂණ සමාගමත් එක්ක ඇති කරගෙන තිබුණු කොන්දේසි වලට නොගැලපීම නිසා කිසිම රක්ෂණ මුදලක් ගන්නත් බැරි වුණා. කොහොම හරි දැන් පළවෙනි එකෙන් සල්ලිත් නැහැ, බඩුත් නැහැ, අනාවැකිත් නැහැ. දැන් දෙවෙනි පාරත් මරු වැඩක් කළා. ජපානයේ ඩොප්ලර් රේඩාර් දෙකක් යෙන් මිලියන 2503ක තෑග්ගක් විදිහට දෙන්න එකතු වුණා. වැඩට අනුමැතිය දීලා මේ දෙක පොතුවිල් වලයි පුත්තලමේ සවි කරන්න සූදානම් වුණා. ජපානයේ ජයිකා ආයතනයේ අපේ රජයත් එක්ක මේ තෑග්ග දෙන්න කිවිසුම ගැහුවේ 2017 ජූලි 30 වෙනිදා. හරිනම් ඒ රේඩාර් යන්ත්‍ර දෙක 2021 වෙනකොට හයි කරලා ඉවර කරන්න ඕනේ. හැබැයි මොකද වෙලා තියෙන්නේ? ජාතික විගණන කාර්යාලයේ වාර්තා අනුව මේ ව්‍යාපෘතියට වෙන් කරපු රුපියල් මිලියන 513.78න් වියදම් කරලා තිබුණේ 3,70,161යි. ගිවිසුම් ගහලා මෙච්චර කල් ක්‍රියාත්මක නොකරපු හින්දා දැන් ඩොප්ලර් රේඩාර් දෙකක් ගන්න තෑගි හම්බුණු සල්ලි මදි. මොකද දැන් ඒවයි මිල වැඩි වෙලා. ජාතික විගණන කාර්යාලයේ වාර්තාවලට අනුව මේ තත්ත්වෙත් එක්ක 2022 මැයි මාසේ සල්ලි මදි නිසා ඩොප්ලර් රේඩාර් දෙකක් වෙනුවට එකක් විතරක් දෙන්න එකඟතාවකට ඇවිත් තියෙනවා. පස්සේ දවසක ඩොප්ලර් රේඩාර් යන්ත්‍රයක් පුත්තලමේ හයි කරන්න සූදානම් වෙන බව කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පැත්තෙනුත් ප්‍රකාශ වුණා. තාම ඒකට මොකක්ද වුනේ කියලා පැහැදිලි තත්ත්වයක් නැහැ. ඒ විතරක් නෙවෙයි පහුගිය අවුරුද්ද වෙද්දි විගණන වාර්තා වලින් තවත් අපූර්ව දේවල් හෙළි වුණා. දිවයින පුරා තියෙන වැහිමාපක 453න් 2023 අවුරුද්දේ මැයි 31 වෙනකොට 72ක්ම හරියට වැඩ කරන්නේ නැහැ කියලා ජාතික විගණන කාර්යාලය හොයාගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ වෙද්දී ස්වයංක්‍රීය වැහිමාපක 122න් 52ක්ම වැඩ කරලත් නැහැ. ඒකටත් හේතුව හරියට නඩත්තු නොකිරීම. අඩුම තරමේ ජපානයේ තෑග්ගට දුන්න ඩොප්ලර් රේඩාර් දෙක පොතුවිල් වලයි පුත්තලමේ හයි කරන්න තිබුණා නම් පැයක් දෙකක් ඇතුළත නිශ්චිත ප්‍රදේශයකට ඇදහෙන වර්ෂාවේ ප්‍රමාණය ආසන්නතම අගයට දැනුවත් කරන්න තිබුණා. එහෙම තිබුණා නම් පළාත් විදිහට මිලිමීටර් 150 වහිනවා වගේ තේරුමක් නැති අනාවැකි කියනවා වෙනුවට ආසන්න අනතුරු ඇඟවීමක් කරන්න හැකියාව ලැබෙනවා. දැන් මේවා නොකර අරයට කිව්වා මෙයාට කිව්වා පුරුද්දෙන් දැනගෙන හිටියා වගේ කතා කියන එක මොනතරම් වගකීම් විරහිතද? අවුරුදු 19ක් මේවා නොකරපු අය අද අර ගේට්ටුව අරින්න තිබ්බා මේ ගේට්ටුව අරින්න තිබුණා වගේ කතා කිය ඉන්න එක හරිද? මේවට වග කියන්න ඕනේ අය ගැන හරි පියවරක් ගන්න වගේම මේවා නැවත නොවෙන්නත් වග බලා ගන්න. දැන් නම්